හෙලෝ ළමයි හෙලෝ අපි අද අරගෙන එනවා යුනි vlog එකක්. එහෙනම් අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. අපි දෙන්න දැන් මේ හරියටම ඉන්නේ කැලණි කැම්පස් එකේ ඉස්සරහා තියෙන ෆොටෝකොපි ෂොප් එකේ. ඉතින් අද අපිට අසයින්මන්ට් බාර දෙන්න තියෙනවානේ. හැමදාම වගේ සුපුරුදු පරිදි අසයින්මන්ට් එකක් දුන්නාම ඒකේ වැඩ ටික හරියටම කම්ප්ලීට් කරන්න එදා දවසේ උදේ. ඉතින් අදත් මේකම තමයි කඩිමුඩිය දෙන්නත් එක්ක එකට එකතු වෙලා කරන්නේ. ඉතින් ළමයි මේ මතක් කරන්න ඕන මේ ෆොටෝකොපි ෂොප් එකේ ඉන්න මල්ලි අපිට ගොඩාක් හෙල්ප් කරා මේ වැඩ ටික ඉක්මනට කරගන්න. කොහොම හරි දඩිබිඩි ගාලා අපේ අසයින්මන්ට් ටිකත් කම්ප්ලීට් කරගෙන ඉවර වෙලා අපි දැන් හදන්නේ කැම්පස් එක ඇතුළට යන්න. ඊට පස්සේ අපේ සුපුන් අයියාව අපිට තවදුරටත් උදව් කරන්න කියලා හිතාගෙන ඊට පස්සේ අපිව කැම්පස් එක ඇතුළට දැන් අපි අසයින්මන්ට් එකේ වැඩ ටික සේම ඉවර කරගත්තා. දැන් වෙනනවා අසයින්මන්ට් එක විදියට පිළිවෙලට කරලා තියෙන්නේ. හැමදේම මේ බලන්න හරිම ලස්සනයි. දැන් මේ වේගෙන් දුවන්නේ මේ ටික බාර දෙන්න ඕන නිසා ඉක්මනටම හිත නිදහස් කරගන්න. හැබැයි ළමයි ගියාට පස්සේ කිව්වා අසයින්මන්ට් බාර ගන්න බෑ 10ට එන්න කියලා. ඊට පස්සේ අපි දෙන්න මොකද කරේ? අපි ගියේ වැදගත් රාජකාරී දෙකකට එකක් තමයි අසයින්මන්ට් බාර දෙන්න. අනිත් එක තමයි කෑම කන්න ගොඩක් බඩගින්නෙන ගියේ. ඊට පස්සේ අපි ඉන්දියාප්ප කාලා කට්ලට් එකකුත් කාලා මේ වගේ හොඳ ෆ්‍රෙෂ් ජූස් එකක් බිව්වා. ඒ හැම කෑමකටම මට ලකුණු 10න් 8ක් විතර දෙන්න පුළුවන් හොඳට රසට තිබුණා. ඊට පස්සේ එදා දවසේ අපිට අපේ ස්ටුඩන්ට් ID එක හම්බුණා. හැබැයි ළමයි ඉන්නවටත් වඩා එක කැතයි. ඒක ටිකක් කවුල්. ඊට පස්සේ ඉතින් මොකද කරන්නේ? දෙන්නත් එක්ක කාලෙකට පස්සේ හම්බුන නිසා චූටි කයියකුත් දාගෙන මේ වගේ ඉස්සරහට ඇවිදගෙන එනකොට අපේ සුපුන් අයියා ප්‍රමුඛ නිල රතේ ඇවිල්ලා හිටියා අපිව එක් කරගෙන යන්න. ඊට පස්සේ ළමයි මේ වගේ අච්චාරුවකුත් එක්ක රඹුටන් ගෙඩි දෙක තුනකුත් කාලා අපේ ගමන එදා දවසින් ඉවර කරා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි.